ආයුබෝවන් ශ්‍රී ලාංකික හා විදේශගත ආදරණීය හිතවතුනි ඔබට සුබම සුබ දවසක් වේවා. ඔබව උණුසුම්ව පිළිගන්නවා ඔබේම පෙරදැක්ම YouTube නාලිකාවට. මම ඔබේ ජ්‍යෝතිෂ මිතුරා ඔබේ හිතට සතුටක්, ජීවිතයට ලස්නක්, ඒ වගේම සැනසීමක් ගෙන යනාවක්. අද අපි එකතු වෙන්නේ වෘෂභ ලග්නයේ ඔබේ ජීවිතයේ ලස්න ගැන කතා කරන්නේ. 2025 අප්‍රේල් මාසයේ ඔබට ගෙන යන්නේ මොනවාද? ආදරයේ උණුසුම, සතුටේ සැනසීම, ජීවිතයේ ස්ථාවර බව මේ හැම දෙයක් ගැනම අපි රසවත්ව ගැඹුරින් කතා කරමු. ඔබේ හිතට ලස්න හැඟීමක්, ජීවිතයට ලොකු බලාපොරොත්තුවක් ගෙන යන කතාවක් මේක. ඉතින් හිත සතුටින් පිරෙන්න ඉඩ දීලා මේ ලස්සන ගමනට එකතු වෙන්න. මොකද මේ මාසය ඔබේ ජීවිතයට ලස්න රහස් විවර කරනවා. වෘෂභ ලග්නයේ ඔබ කියන්නේ සතුටට ආදරය කරන, ජීවිතයේ ලස්සන රස විඳින්න දන්න, ස්ථාවර බවට ආස, ඒ වගේම ඉවසිලිවන්තව ඉලක්ක කරා යන ලස්සන ආත්මයක්. ඔබේ ලග්නාධිපති ශුක්‍ර ඔබට දෙන ඒ ලස්සන ගතිය, ඒ සැනසිලිදායක හැඟීම නිසා ඔබ ඉන්න තැනම ඒ තැනට උණුසුමක්, සතුටක් ගලා එනවා. ඔබට ජීවිතය කියන්නේ ලස්සන රසයක්. ඒ රසයේ ලස්සන පිටුවක් තමයි 2025 අප්‍රේල් මාසය. මේ මාසය ඔබට ගෙන එන්නේ ආදරයේ උණුසුම, සතුටේ ලස්සන, ඒ වගේම ජීවිතයට ස්ථාවර බවක්. ඉතින් එන්න අපි එකතු වෙලා ඔබේ හිතට සතුටක් ගෙන එන මේ ලස්සන ගමන ආරම්භ කරමු. මොකද ඔබ තමයි මේ ගමනේ රසය. 2025 අප්‍රේල් මාසයේ වෘෂභ ලග්නයේ ඔබට ගෙන එන්නේ සතුටින්, ස්ථාවර බවෙන්, ඒ වගේම ලස්සන ජයග්‍රහණ වලින් පිරුණු කාලයක්. ඔබේ ලග්නාධිපති ශුක්‍ර මාසයේ මුලදී මීන රාශියේ ඔබේ 11 වෙනි භාවයේ ගමන් කරනවා. මේක ඔබේ යාළුකම්, සමාජ සම්බන්ධතා, ඒ වගේම ලාභය ගෙන එන භාවයක්. 13 වෙනිදා ඉඳලා ශුක්‍ර මේෂ රාශියට 12 වෙනි භාවයට එනකොට ඔබේ ආදරයට ලස්සන රහස් බවක්, හිතට සැනසීමක් එකතු වෙනවා. රවි 13 වෙනිදා ඉඳලා මේෂ රාශියට 12 වෙනි භාවයට එනවා. මේක ඔබේ හිතට සැනසීමක්, ගැඹුරු වෙනස්කම් ගෙන එනවා. අංගහරු මුලදී කටක රාශියේ 3 වෙනි භාවයේ ගමන් කරනවා. මේක ඔබේ යාළුවන්, කතාබස්, ඒ වගේම උද්‍යෝග ගෙන එනවා. 15 වෙනිදා ඉඳලා අංගහරු සිංහ රාශියට 4 වෙනි භාවයට එනකොට ගෙදර සතුට ශක්තිය වැඩි වෙනවා. ගුරු වෘෂභ රාශියේ පළමුවැනි භාවයේ ඉන්නවා. ඔබේ ආකර්ෂණය, සතුට, ඒ වගේම වාසනාව වැඩි කරනවා. ශනි මීන රාශියේ 11 වෙනි භාවයේ ඉන්නකොට යාළුකම් වල ලාභය, ඉවසීමක් ඕනෑ කරනවා. බුදු 8 වෙනිදා ඉඳලා මේෂ රාශියට 12 වෙනි භාවයට එනවා. කතාබස්, තීරණ ගැනීම ලස්සන කරනවා. මේ මාසය ඔබට කියන්නේ ඔබේ ලස්සන සතුට එක්ක ජීවිතය රසවත් කරගන්න කියලයි. ආදරය ගැන කතා කරමු. වෘෂභ ලග්නේ ඔබ ආදරයේදී කියන්නේ උණුසුම්, ස්ථාවර, ඒ වගේම ලස්සන හැඟීම් බෙදාගන්න ආස්ස ලස්සන හිතක් තියෙන කෙනෙක්. ශුක්‍ර මුලදී 11 වෙනි භාවයේ ඉන්නකොට ඔබේ ආදරය යාළුවන්ට, සමාජයට ලං වෙනවා. උදාහරණයකට යාළුවන් එක්ක සතුටින් ඉඳලා ලස්සන මතක හදන්න හිතෙයි. 13 වෙනිදා ඉඳලා ශුක්‍ර 12 වෙනි භාවයට එනකොට ආදරය ගැඹුරු වෙලා රහස් බවකින් යුක්ත වෙනවා. තනිකඩ අයට ඔබේ සතුටට ලස්සනට ගැලපෙන, හිතට සැනසීමක් දෙන කෙනෙක් හමු වෙන්න පුළුවන්. උදාහරණයකට යාළුවෙක් හරහා ඕ සතුටු මොහොතකදී ඒ ආදරය ඔබේ හිතට ලස්සන සැනසීමක් ගෙන ඒදි කියලා හිතන්න. ඔබේ ආදරයේ ජීවිතයට උණුසුමත් මේ මාසය ඒක ලස්සනට පෙන්වනවා. බැන්ඩලා ඉන්න අයට ශුක්‍ර 12 වෙනි භාවයේ ඉන්නකොට ආදරය ගැඹුරු ලස්සන වෙනවා. සහකරු එක්ක ලස්සන මතක හදන්න හිතෙයි. උදාහරණයකට ගෙදර සතුටින් ඉඳලා හිතේ රසකතා බෙදාගන්න. ගුරු පළමු වැනි භාවයේ ඉන්න නිසා ඔබේ ආකර්ෂණය, ලස්සන ගතිය සහකරුටත් ලන් වෙනවා. ශනි 11 වැනි භාවයේ ඉන්නකොට යාළුවන් එක්ක ආදරය ඉවසීමෙන් ඉන්න, ඒක ඔබේ බැඳීම ශක්තිමත් කරයි. පවුල එක්කතත් අංගහරු 4 වැනි භාවයේ 10 වැනිදා ඉඳලා සිංහ රාශියට එනකොට ගෙදර එකමුතුකම, සතුට වැඩි වෙනවා. ගෙදර අය එක්ක එකතු වෙලා ලස්සන මතක හදන්න, ඒක ඔබේ හිතට ලොකු සතුටක්. වෘත්තිය ගැන කතා කරමු. 2025 අප්‍රේල් මාසය ඔබට ලස්සන ජයග්‍රහණ ගෙනෙනවා. අංගහරු 3 වැනි භාවයේ ඉන්නකොට යාළුවන් එක් කතාබස් හරහා නව අවස්ථා එනවා. 15 වැනිදා ඉඳලා 4 වැනි භාවයට එනකොට ගෙදර සතුටත් එක්ක වෘත්තිය ගැන කයාත්මක විනාශනය තොරතුරුන් වේවා.
උසස්වීමක් ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරයක ඉන්නවා නම් යාළුවෙක් හරහා හෝ ගෙදර ආයෝජනයකින් ලාභය ලැබෙනවා. ඔබේ ඉවසිලිවන්ත ගතිය එක්ක ඉලක්ක කරා යන්න. මේ මාසය ඔබේ ජයග්‍රහණය ලස්සනට පෙන්වනවා. මුදල් ගැන කිව්වොතොත් රවි 12 වැනි භාවයේ ඉන්නකොට හිතට සැනසීමක් එක්ක ආදායමත් වැඩි වෙනවා. ශුක්‍ර 12 වැනි භාවයට එනකොට ආදරයෙන් යාළුවන්ගෙන් ලාභය ලැබෙනවා. උදාහරණයකට යාළුවෙක් හරහා ලාභදායී අවස්ථාවක්. ගුරු පළමුවැනි භාවයේ ඉන්නකොට වාසනාව ඔබේ ආකර්ෂණය එක්ක එනවා. ආයෝජනයකට හිතනවා නම් ඉඩමක්. රන් භාණ්ඩ මේ මාසේ ලස්සනයි. ඒත් අඟහරු 4 වැනි භාවයට එනකොට වියදම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබේ ලස්සන ගතිය එක්ක ඉවසිල්ලෙන් තීරණ ගන්න ආර්ථිකය ඔබේ සතුටට ගැලපෙනවා. සෞඛ්‍යය ගැන කිව්වොත් රවි 12 වැනි භාවයයි ඉන්නකොට හිතට සැනසීමක් එනවා. අඟහරු 3 වැනි භාවයයි ඉන්නකොට යාළුවන් එක්ක ටිකක් වෙහෙස වෙන්න පුළුවන්. වතුර බොන්න, විවේක ගන්න. 15 වැනිදා ඉඳලා 4 වැනි භාවයට එන්නකොට ගෙදර සතුට එක්ක ශරීරයටත් ශක්තියක් එනවා. හිතට ලස්සන හැඟීමක් සතුටක් එනවා. ශනි 11ක් වැනි භාවයයි ඉන්න නිසා යාළුවන් එක්ක ඉවසීමෙන් ඉන්න. ඒක හිතට සැහැල්ලුවක්. ඔබේ සතුට එක්ක ජීවිතය ලස්සන කරගන්න මේ මාසය ඔබට ඒ බලය දෙනවා. ඉතින් වෘෂභ ලග්නේ ශ්‍රී ලාංකික හා විදේශගත ආදරණීය හිතවතුනි 2025 අප්‍රේල් මාසය ඔබට ගෙනෙන්නේ ආදරයෙන් සතුටෙන් ස්ථාවර බවෙන් පිරුණු ලස්සන කාලයක්. ඔබේ ලස්සන ඉවසිල්ල ඔබේ ජයග්‍රහණයේ රහසයි කියලා හිතන්න. මේ මාසය ඔබට ඒ සතුට, ඒ වාසනාව, ඒ ලස්සන බලාපොරොත්තු ගෙන එනවා. මේ ලස්සන ගමන ඔබත් එක්ක බෙදාගන්න ලැබීම මගේ සතුටක්. කමෙන්ට් එකකින් ඔබේ හිතේ සතුට දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයාර් කරන්න. ඔබට ජය, බුදු සරණයි, දෙවි පිහිටයි.